කලින් වීඩියෝවෙන් අපි ග්ලූටන් කියන ඇලෙන සුළු ප්‍රෝටීනය ගැන ඉගෙන ගත්තා. දැන් අපි බලමු ඒකෙන් හැදෙන සීලියක් රෝගය ගැන. සීලියක් තියෙන කෙනෙක් ග්ලූටන් කෑවාම ඇඟේ ආරක්ෂක සෙබළුන් වැරදිලා වගේ අපේම කුඩා අන්ත්‍රයට පහර දෙනවා. මෙයින් කුඩා අන්ත්‍රයේ බිත්තිවලට හානි වෙනවා. එතකොට කෑමවල තියෙන පෝෂණය ඇඟට උරා ගන්න එක නතර වෙනවා. දිගින් දිගටම බඩ පිපුම, බඩ එළිය යාම හෝ ශරීරයේ කෙට්ටු වීම වැනි ලක්ෂණ තියෙනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ලංකාවේ අපිට මේ රෝගය ගැන දැනුම අඩුයි. හුඟක් අය හිතන්නේ මේක සාමාන්‍ය බඩේ ගෑස් සමාරුවක් කියලයි. නමුත් කොත්තු, පාන් වැනි තිරිකු ආහාර වැඩිපුර කන නිසා දැන් ලංකාවෙත් මේ රෝගීන් වැඩි වෙන්න පුළුවන්. සීලියක් රෝගය හඳුනා ගන්න මුලින්ම අපි කරන්නේ ඔබ සාමාන්‍ය විදිහට ග්ලූටන් තියෙන කෑම කන අතරතුර රුධිර පරීක්ෂාව කරන එකයි. ඉන්පස්සේ බඩවැලට වෙලා තියෙන හානිය හරියටම තහවුරු කරගන්න අපි බයොප්සි පරීක්ෂාවක් සිදු කරනවා. ඊට තියෙන එකම විසඳුම තමයි ජීවිත කාලය පුරාම ග්ලූටන් රහිත ආහාර වේලක් ලබා ගැනීම. අපේ රටේ බත්, කුරක්කන්, අලවැනි දේශීය කෑමවල ග්ලූටන් නැහැ. ඒ නිසා ග්ලූටන් නැතුවත් නිරෝගීව ඉන්න අපිට ලේසි. නිරෝගීව ඉන්න මේ තොරතුරු තවත් කෙනෙක්ව දැනුවත් කරන්න. මේ වගේ තව The Gut Educator වීඩියෝ එකකින් හමු වෙමු.